කැබතිගොල්ලෑව කීසැනින් තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ මතකයට එක්සැනින් මතක් වන්නේ ශ්‍රී ලංකාවේ පැවති කුරිරු යුද්ධයයි. ජාති බේද නොමැතිව, වයස් බේද, ස්ත්‍රී පුරුෂ බේද නොමැතිව මනුෂ්‍යත්වය සමූල ඝාතනය කළ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ යුද්ධයේ බියකරු අත්දැකීම් වලින් හෙම්බත් වූ කැබතිගොල්ලෑවේ මිනිසුන් සෙව්වේ සාමයයි නිදහසයි. අවියායුධ වලින් සටන් කළ යුද්ධය අවසන් වී දශක 1.5කට වැඩි කාලයක් ගත වුවද ඒ කටුක අත්දැකීම් වල ජීවමාන සාක්ෂීන් උසුලාගෙන ගැහැණුන් සහ මිනිසුන් නිදහස, සාමය, සතුට සොයා තවමත් වෙහෙසෙනවා. ඉතින් ඒ යුද්ධයේ අත්දැකීම් මතින් සිය ජීවන අරගලයේ ඉදිරියටම පියනැගූ නිර්මලා ඇගේ හඬ මෙසේ අවදි කරයි. අපි දන්නවා අපේ රටේ දීර්ඝ යුද වාතාවරණයක් තිබුණ පහුගිය කාලේ පුරාවට 2009 වගේ වෙනකම්. ඇත්තටම අපි ඊටම කුඩා වයසේ දරුවන් වෙද්දී ඉතින් මට මතකයි අපි කුඩා කාලේ යුද අත්දැකීමට මුහුණ පෑවා. අපේ ගම් විශේෂයෙන්ම මම කැබතිගොල්ලෑ ප්‍රදේශයේ කැබතිගොල්ලෑව කියපු සැනින් යම් අයෙකුට මතක් වෙනවා කැබතිගොල්ලෑ බස් බෝම්බ ප්‍රහාරය. ඉතින් ඒ දේවල් අපි අපේ ඇස් වලින් දැක්කා. ඒ බෝම්බ ප්‍රහාරයේදී වුණත් දෙමව්පියෝ, දරුවෝ, වැඩිහිටියෝ, වයසක අය, ගර්භණී මාතාවන් බොහෝ දෙනෙක්ගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා සහ තව තනි වුණා. දරුවෝ නැතුව දෙමව්පියෝ නැතුව දරුවෝ, ස්වාමියා නැතුව බිරින්දෑවරු නැතුව ස්වාමිවරු. ඒ වගේ ඒ යුද්ධයෙන් පසු කාලීනව පීඩා විඳින්නට යම් පිරිසක් ඉතුරු වුණා. අදටත් ඒ මිනිසුන් මේ යුද්ධයෙන් අදටත් බැට කන මොකද ඒ තමන් ළඟින් හිටපු තමන් ආදරෙන් හදා වඩාගත්ත බැඳීම් තමන්ට නැතිවීම කොතරම් කාලයක් ගියත් ඒව මකන්නට බෑ. නමුත් ඒ තනිවීම තුළ මිනිසුන් අදටත් මානසික මහත් පීඩාවක් විඳිනවා. මොනතරම් වන්දි ප්‍රයෝජන ලැබුණත් අර තමන්ගේ බැඳීම් නැතිවීම කියන කාරණාව ආපහු ගන්නට බෑ. මම ඇත්තටම සඳහන් කළොත් මගේ යුද අත්දැකීම් කියන්නේ යුද්ධයට මුහුණ පාපු කෙනෙක් විදිහට ඇත්තටම මම ඊටම කැබතිගොල්ලෑව කලාපයට යුද්ධය කියන දේ LTT ප්‍රහාරය එළවන කල මම ඊටම කුඩා දරුවෙක්. ඇත්තටම මට මතක නැහැ. නමුත් අදටත් අපේ දෙමව්පියෝ, සහෝදරයෝ, වැඩිහිටි සහෝදරයෝ ඒ ගැන කතා කරනකොට මගේ අම්මා කියනවා මම අත දරුවෙක්. මම අවුරුද්දකට වඩා අඩු අත දරුවෙක්. එතකොට එයාලා මේ අපිව පරිස්සම් කරලා තියෙන්නේ මේ රෑ මැද්ද කැලෑවල ගිහින් ගහක් යටකට වෙලා හිරි බඩගින්නට අඬන දරුවට අඬන්නවත් කියන්නේ ඒ හඬටවත් බයයි යාලා. මොකද ඒ හඬවත් ඇහිලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙයි කියන බය යාලාට තිබුණා. ඒ නිසා මහා වරුසාවල් වල, කැලෑවල, කඩි, කූඹි ඒ දුෂ්කරතා නැද්ද තමයි යුද කලාපවල දෙමව්පියෝ තම දරුවන් ආරක්ෂා කළේ. තම පවුලේ සහෝදරී ඥාතීන් ඔක්කොම එකට. එයාලා ඒ දවස්වල හැන්දෑව 6 වෙනකොට ගෙවල් දොරවල් වහලා යනවලු කැලෑවලට. මොකද ගෙවල් වල ඉන්න බයයි. මේ අර ගම් වලට ත්‍රස්තවාදීන් කඩා පැනලා ගම් පිටින් විනාශ කරනවා. මගේ ගමට අල්ලපුම ගමක් වෙද්දි මම ඉපදිලත් නැහැ. නමුත් අපේ අම්මලා ඒ කතාව අදටත් කියනවා. 1996 වගේ කාලයේදී ගම සම්පූර්ණයෙන් මේ ගම විනාශ කරන. එතනදී සඳහන් කරනවා අර දින 7ක අතදරුවේ කිරි කැටියෙක් ඇඳ විට්ටමක ගහලා තමයි මරලා තියෙන්නේ. ඒ පවුලම එතන සමූල ඝාතනය කරන පවුල විතරක් මේ ගමම සමූල ඝාතනය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ කාරණා අදටත් අපිට අහද්දී හරිම අර භීෂණයක්. මෙතන අදටත් හිතට හරිම බයයි ඒ වගේ කතා. අනේ ආයෙත් මෙහෙම කාලයක් අපිට එයිද? මම විශ්වාස කරන්නේ කිසිම කාලයක ඒ වගේ කාලයක් නම් ආයෙ උදාවන්නට එපා මේ ලෝකේ කිසිම කෙනෙකුට මුහුණ පාන්නට. ඇය අද වන විට අධ්‍යාපනයේ ඔස්සේ ලැබූ පන්නරයෙන් ජීවිතයේ ජයගනිමින් සිටින ශක්තිමත් තරුණියකි. ඇය එතනින් නොනැවතී ඇගේ කුසලතාවයන් ඔස්සේ තරුණ සමාජ ක්‍රියාකාරිනියක ලෙස සිය සමාජ වගකීම් ඉටු කිරීමට කැප වී සිටිනවා. යුද්ධය නිසා පීඩාවට පත්වන්නේ ඇත්තටම බොහෝ වෙලාවට කාන්තාවන්. සාමය ගොඩනගන්නට ඇත්තටම කාන්තාවට ලොකු කාර්යභාරයක් ඉටු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම පවුල තුළ, පාසල තුළ, තමන් සේවාස්ථානය තුළ, සමාජයේ සෑම ස්ථානයකම කාන්තාවට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට
ශක්තිය සහ හැකියාව තිබෙනවා මේ සාමය උදා කිරීම වෙනුවෙන්. විශේෂයෙන්ම මම කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතියෙන් උපාධිධාරියක් වශයෙන් මම මාධ්‍යකරණයට ජනමාධ්‍යකරණයට පිවිසෙනවා. ඉතින් එහිදී මම මේ සාමය උදා කිරීම වෙනුවෙන් මම මගේ හැකියාව මම මගේ දැනුම යොදවනවා. ඉතින් මම සියලු දෙනාටමත් කියන්නේ අපි විවිධ කාරණා ඔස්සලා අනවශ්‍ය සාමය බිඳ වැටෙන කාරණා අස්මතු කරනවට වඩා රටේ ලෝකයේ ජනතාව අතර මිනිසුන් සමාජයේ සාමය උදාවන්නට සාමය අවශ්‍යයි මනුෂ්‍යත්වයේ උසස් කිරීමට. ඉතින් ඒ නිසා තමන්ගේ අදහස් දැනුම අවබෝධය ශක්තිය යොදවනවා නම් ඒ තමයි ඊටම වැදගත් වන්නේ. ඇය විල්ප් සංවිධානයේ ශ්‍රී ලංකා අංශයේ ක්‍රියාකාරී සමාජිකාවක ලෙස සාමය සහජීවනය ගොඩනැගීමට මෙන්ම කාන්තාවන්ගේ නිදහස අයිතිවාසිකම් වෙනුවෙන් සිය මාධ්‍යකරණ කටයුතු මෙහෙයවමින් සිටිනීය. ඇත්තට මම විල්ප් සංවිධානය විල්ප් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක එකතු වෙන ඉතාම මෑත කාලේදී ඒ කාලය තුල මම වුන් සමග කටයුතු කරද්දී මට විවිධ අත්දැකීම් සහ විවිධ කාරණා පිළිබඳ ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් මට බොහෝ අවබෝධයක් මඟ පෙන්වීමක් සහ දැනුමක් ලැබුණා. සහ ඒ වගේම මේ සම්බන්ධ අත්දැකීම් ලබන්නට මට අවස්ථාව උදා වුණා. ඒ තුලින් මට ඇත්තටම ශක්තියක් වුණා මේ විල්ප් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම සමග ක්‍රියාකාරීව කටයුතු කළ ශාස්ත්‍රයේ පළපුරුදු අය ඇසුරට එයාලගේ අත්දැකීම් ලබා ගන්නට සහ ඔවුන්ගේ පැහැදිලි මඟ පෙන්වීමක් ලබා ගන්නට ඒ හරහා මට මගේ මා නොදන්නා කාරණා සහ මගේ දැනුම පුළුල් කරගන්නට මට අවශ්‍ය කාරණා විෂය පතේ තුල මට ප්‍රවීණ දැනුමක් ලබා ගන්නට ඇත්තටම ඔවුන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන්ගේ ආශ්‍රය මට ඊටාම පිටිවහලක් වුණා. ඒ සම්බන්ධයෙන් මම ඇත්තටම විල්ප් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මේ ක්‍රියාකාරී කටයුතු සඳහා මම ඉදිරියටත් ඔවුන්ට සාර්ථකව කටයුතු කරන්න සහ කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන්නට ශක්තිය ලැබෙන්නට මම ප්‍රාර්ථනා වෙනවා. යුද්ධයේ බියකරු අත්දැකීම් මැද අධ්‍යාපනය සහ සහජ කුසලතා සවියක් කරගනිමින් නිර්මලා අද වන විට ලෝක සාමය සහ කාන්තා නිදහස වෙනුවෙන් සිදු කරන කැපවීමට විල්ප් ශ්‍රී ලංකා සංවිධානයේ අපි සුබ පතන්නෙමු.